සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරී ගමන පටන් අරගෙන චරිත් බ්‍රෝ බස්සේ මෙලා සාහෘද බෝන මේසලේ වඩු මුකුත් අරගෙන නැහැ. අපි මේ දැන් අර දෙහන කන්දේ මේ එතන වතු ටික මැදින් ඇවිල්ලා මේ දැන් ට්‍රේ ටික ඇදින් යන ගම තව ගමන නිල වශයෙන් පටන් ගන්න ඇතර අපි බුදුමදුර ගාවෙන් එතන පහළට බහලා තමයි බුදුමදුරට මේ මහා පහන පත්තු කළ පොඩ පහළට බහින එතකොට තමයි හරියටම මේ ට්‍රැකින් එක නම් මේක පටන් ගන්නෙ. දැන් මේ එතන යන ගමන් පොඩි සීතලකුත් තියෙනවා මේ වටේ පිටේ එහෙම තමයි රත්කංග. දැන් මෙතනින් මේ පහළට බහලා මොන එහා පැත්තට යන්න තියෙන මෙතන මේ පොඩි මිනි හයිඩ්‍රෝ එකකුත් ගහලා තියෙනවා. ඒකෙන් බහලා එහා පැත්තට ගිහිලා තමයි කොහොම ගමන පටන් අරගෙන යන්න තියෙන්නේ. මේ ගමන පටන් අරගෙන දැන් රත් දෙන බැලලා පොඩ්ඩක් ඇතුළට ආව විතරයි. මේ තමයි බටපතුරු හම්බෙන ස්ථානය. චරිබ්‍රෝන ඉස්සර යනවා. තමයි සාස්ත්‍ර මල්ලියන් පිටිපස්සේ අපි අනේ මල්ලි දෙන්න. ඉස්සරහින් යනවා. අපි කොහොම යන් ගමන ඉස්සරහට යන් ටික ටික. තාවත් හත් කන්ද නගින ගම පොඩ්ඩක් හිමීට තමයි යන්නේ. සමහර වෙලාවට ගස්සෙම කඩන් වැටිලා පොඩ්ඩක් පාර සුද්ධ කරලා දැන් පොඩ්ඩක් යන්න තියෙන්නේ. සමේක කන්දක් ටිකක් තියෙනවා. චරිත ඇල්ටිටියුඩ් එකකින් මීටර 900ක් විතර දැන් නේද? ඔව් උස. මුදු මට්ටමේ නම් මීටර 872ක වගේ උසක අපි ඉන්නේ දැන් කිලෝමීටර මතනේ එකමාරක් විතර. කිලෝමීටර් සවිල්ලා තියෙනවා කීයද? 1.74ක්. 1.7ක් ඇවිදින කිලෝමීටර අපි දැනට. කාසයන් යන්න තියෙනවා අපි. උඩට යන ගමන් කොහොම බලාගෙන යන්න ටික. මේ තමයි මුක්කු ගල. දැන් ගලාව මේ හමාරයි කිලෝමීටර 2.5ක් ඇවිල්ලා තියෙනවා දැන්. 2.75ක්. උස 1014යි. ඔව්. මීටර 1014ක් තමයි දැන් ඇල්ටිටියුඩ් එක. මේකත් බොහොම ශීඝ්‍ර කන්දක් තියෙන්නේ. බොහොම ටික ටික තමයි අපි මේට නගින්නේ. මේ කොහෙද මචං දැන් මේ හරිය? උඩම හරිය අපි යන්නේ. දැන් මේ රත් කන්ද උඩම හරිය යන්නේ අපි හංසන මල්ලේ කියන විදියට. තව ටිකක් දුර ගිහලා පොඩ්ඩක් පොඩි විවේකයක් අරගෙන මයිල් එකක් ගහලා තමයි තුරු ටික එන පොඩ්ඩක් මොකද බෑග් වල බර වැඩි. ගමන්ට කිමිය තමයි අපි යන්නේ. හන්ද කට්ටිය මේ මොකද මේකද ගල් ගුහාව? මේක තමයි ගෝණ තල්ල කියන්නේ. මේක තමයි ගෝණ තල්ල අපි ගල් ගුහාවද මේක? ගෝණ තල්ල ගල් ගුහාව. මේ ගෝණ තල්ල ගාව නැවතිලා ඉන්නේ පොඩ්ඩක් දැන් ටික වෙලාවක් විතර නැවතිලා හිටියා. කට්ටියට පොඩ්ඩක් මහන්සි නිසා මහන්සි ගන්න ගම. දැන් වෙලාව 10යි කාලයි. කිලෝමීටර් 3ක් විතර තමයි ඇවිල්ලා ඉන්නේ. කන්දක් තමයි තියෙන්නේ තාප්පයක් වගේ. වා කිව්වා හරි. ඒ වගේම කන්දක් තමයි තියෙන්නේ පේනවනේ. පහලට බලන්න. හරි. අමාරුවෙන් තමයි මේක ලකින්න තියෙන්නේ. බොහොම හිමීට තමයි ගමන. මට චරිත නම් හිතානවා මට හිතා ගන්න බැරිද සහස තමයි. සහස මොකද පෑගෙන වගේ නේද? ඔව් නේද? ඒ දිව පෑගෙන වගේ පොඩ්ඩක් බලන්න. නෑ සහස්‍රගේ. හරි. මේ කොහෙද ඉන්නේ මචං මේ හංසන අපි? දැන් කොහෙද මේ? මේ රත් කන්දේ මුදුන තමයි. තාම අපි රත් කන්ද මුදුනේ. දැන් දැන් ඉවරයි රත් කන්ද. රත් කන්ද ඉවරයි. මොකද අර 12 පාරක් තියෙන්නේ මොකද එතකොට? අග්ගල දොල. අග්ගල. ඔව් අග්ගල දොල කියනවා, බෝටිය දොල කියනවා. එක එක නම් කියනවා ඒක. ඔව් හංසන කියන විදිහට අපි දැන් මේ කන්ද රත් කන්ද ඉවරයි. දැන් කන්දෙන් පැත්තට යන්න තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද තව දුරටත් කන්ද නගින්න ගියොත් නම් ඔක්කොම කට්ටියගේ දිවල් පෑගිලා තමයි නගින්න වෙන්නේ. මේ තියක අග්ගල දොල ගායින් වතුර පුරව ගන්න වතුර දෙකයි
අපිට වැරදිලා වතුර බෝතල් 2යි ගෙනත් තියෙන්නේ. වතුර බෝතල් 3-4ක් ගේන්න ඕන එකට කොහේ හරි වැඩේ පොඩක් චකබ්ලාස් වුණා. ඒක නිසා දැන් වතුර ඉවර වෙලා තියෙන්නේ. අගලොදල ගායෙන් වතුර ටිකක් බීලා වතුර පුරවගෙන මේසර නම් අඩුපාඩු නැතුව කැම අරන් ආපු නිසා එච්චර අවුලක් නැහැ. ඔය චරිත් බ්‍රෝ ලොකුමයි මාස් අරන් තියෙනවා. මාස් ලොකු ගන්න මාස්ද ස්නීකර්ස්ද නෙස්ටමෝල්ද ඔක්කොම තියෙනවා. ආයි කැම්බීම තියෙනවා. අවුලක් නැහැ. ඒක නිසා බයිනකොට සීනි හැදිලා. දෙයියව සීනි හදාගෙන බහින්න පුළුවන් කවන්නේ නැහැ. අවුලක් නැතුව නගින්න පුළුවන් මේසරේ අර ගිය මේ නකල්ස් ගියා වගේ අවුලක් වෙන එකක් නැහැ. ඊටු ටිකත් ඔහොම යන්. අපේ මල්ල දෙන්නත් ඉන්නවා. අපි පරිස්සෙන් එක්කනේ ආයි එහෙනම් හොඳයි. මේ අග්ගලුදල ගාව නැතිලා වතුර ටිකක් දීලා පොඩි රෙස්ට් එකක් අරගෙන ආපහු මේ දැන් යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අපි දැන් කිලෝමීටර් 4.5ක් 4.5ක් විතර ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් නේ හොගරම මාරු කන්දක් තවා තියෙන්නේ. නැගෙන ගමන් ඉන්නේ හිමීට කන්දෙන් සෑහෙන්න ස්ටීප් කන්දක් නැගෙන තියෙන්නේ. පිටිපස්සෙන් සාස්ත්‍රේ ඉන්නවා. ඉස්සරහට කට්ටිය යනවා මේ ඉස්සරහින් ඉන්නවා පෙන්නන්න. තේරෙනවද? සම්පූර්ණයෙන්ම ඔව් ගස් කඩන් වැටිලා බොහොම මාරු විදිහට තමයි මේක නගින්න තියෙන්නේ. පෙරණ බඩ කාගෙන තමයි මේක නගින්නලා තියෙන්නේ ගස් කඩන් වැටිලා ඉවරලා. පේනවනේ කන්ද බඩ ගාගෙන නගින්න වෙන කන්දක්. හංසන මේ අන්තිම හරියද කන්ද කොහොමද මේ? තව ටිකක් යන්න තියෙනවලු. කන්ද බඩ ගාගෙන තමයි නගින්න තියෙන්නේ. පේනවනේ? ඒකට මෙහා තැන්න යන ගම. මහවැලි ගඟට මෙහා තැන්න යන ගමන් ඉන්නේ. එතනත් පොඩි දැන් වෙලාව 12යි කාලයි විතර. පෙර වෙලා දැන් ආයි මේ ගමන පටන් ගන්න යන්නේ. හංසන මල්ලි නම් කියන අපි ගාන අපේ වෙලාව ටයිමින් හොඳයි කියලා. ඔහොම යම් බලන්න ටික ටික ගමන. දැන් වෙලාව 12:00යි. අපි මීටර 1500ක් විතර උස දැන් ඇවිල්ලා ඉන්නේ. මේ කිලෝමීටර් 5ක් විතර දුර දැන් අපි පටන් ගන්න දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ගමන නම් ටිකක් අමාරුයි අපි. ඉදිරියට ගමන ටිකක් අමාරුයි මොකද සම්පූර්ණව කැලේ තියෙන්නේ. මේ පඩිචා හදරම හදපු ගල්වත් කියලා මොකුත් නැහැ. සම්පූර්ණයෙන්ම ඝන කැලේ තියෙන නිසා බට කැලයක් මේ දිගටම තියෙනවා අපි නැගපතන ඉඳන්. ඒක නිසා කැලේ පෑද පාදකට තමයි මේ යන්න වෙන්නේ. ෂූට් එක මෙතන නැවතුණා. චරිතුයි සහස්‍රය පොඩ්ඩක් පරක් වෙච්ච නිසා මේ නැවතුණා. මේ පේනද වටේ. සම්පූර්ණයෙන්ම ඝන කැලේ තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ගමන හිමීට යන්න තියෙන නිසා ගස් කඩන් වැටිලා සමහර තැන්වල පාරේ හැම වැහිලා තියෙන්නේ. පොඩ්ඩක් ගමන හිතුරොඩා හිමින් තමයි යන්නේ. අර දෙන්නත් එනවා අපි ඒක නිසා දැන් ඔහොම ගමන පටන් ගමු. පිටිපස්සේ ටික බොහොම සීඝ්‍ර කන්දක් නැගෙන තියෙන්නේ. අපි ඉස්ලාම අක්කරේ බලමු. මයිල අක්කරේ මම ගවුණා දැන් හොඳයි කියලා තමයි දැන් නම් තේරෙන්නේ. ඔමයන් එමෙට අපිට ලොකු පරක්කුවක් නැහැ. 3-4 වෙන්න 4 වගේ වෙන්න කලින් පැරඩයිස් එල්ල ගාවට යන්න පුළුවන් නම් ඒ ඇති. අපි දැන් මේ කන්ද රත් කන්ද නැගලා කන්ද බහින ගමන් ඉන්නේ. ඊට 1600ක් විතර උසින් තමයි අපි දැන් ඉන්නේ. බලන්න ගමනේ අපි කිලෝමීටර 6මාරක් විතර දැන් 6මාරක් 7ක් විතර ඇවිල්ලා තියෙන්න ඕන. ඒලාව දැන් එකයි කාල විතර වෙලා. මේ ගමන කෙලින්ම අපි බහින අඩියක තියෙන්නේ බහින්න මේ පැරඩයිස් සැලගාවට බහින්න තමයි අදහස් කරන් ඉන්නේ. දැන් නම් පාර පොඩ්ඩක් ෂේප් තිබ්බට වඩා පොඩ්ඩක් අපිට ස්පීඩ් එකේ බහින්න පුළුවන්. තවලට තාම කැබේ නෑ. නිකන් මයිලෝ ගහලා චොක්ලට් එකක් කාගෙන තමයි ආවේ. බලමු දැන් අවුලක් නෑ. ඇඟට ලොකු අවුරුකුත් නෑ. අපි ඔහොම ගිහලා බලමු කොතනද කියලා. කැලේ තියෙන සෑහෙන්න පොඩි අවුව පායලා තියෙනවා. කැලේ තියෙන සැරටම දෙක විතර වෙලා අපිට 4 වගේදී මං හිතන්නේ 3:00 4 වගේදී පැරඩයිස් එල්ල ගාවට යන්න පුළුවන් වෙයි කියලා තමයි
හිතෙන්නේ මේ ස්පීඩ් එකේ දැනට මහන්සි මොකද පාර බොහොම දුෂ්කරයි හිමීට තමයි පොඩ්ඩක් ගමනක් යන්නේ අපි දැන් පැරඩයිස් අල්ල කිට්ටු වෙන්නේ මේ කන්ද දැන් කන්ද බහින ගමන් ඉන්නේ අපිට සිරිපාදෙත් ඉස්සරහින් පේනවා ටිකක් ටිකක් ගඟට මම මහන්සි එච්චර අවුලක් නැහැ තමයි පැය බායකන කලින් අපිට පැරඩයිස් වල ගාවට යන්න පුළුවන් කියලා තමයි කිව්වේ දැන් නම් උඩ ඇඟම ගස් කඳයි ඉල්ලා හොඳට යල්ලි පැනලා ඉතල නාලා චොකලට් එකක් දැන් ගහන්න ඕන පාරන දැන් ටිකක් හොඳයි තිබ්බල වඩා පොඩ්ඩක් සෑහෙනදී දුෂ්කරයි පාර පොඩ්ඩක් ක්ලියර් දැන් නම් කියනවනේ දුෂ්කරයි තාම පාර නම් හැබැයි දැන් පැරඩයිස් අල්ල ළඟම තමයි ඉන්නේ සද්ද ඇහෙනවා පහළ ඇල්ලේ සද්ද ඇහෙනවා පහළ මෙහෙම ටික ටික පහළට බහින්න තියෙන්නේ දැන් වෙලා 3:40යි අපි කිව්ව වෙලාවට හරි ගානට මම හිතන්නේ ආව අවුලක් උන්නේ නැහැ දැන් 10කින් 15කින් උතර පහළ ඊට පස්සේ අපිට ෆුල් රෙස්ට් එකක් දාගන්න පුළුවන් මෙතනින් පහළට බහින්න තමයි තියෙන්නේ කෙලින්ම ඇල්ලේ සද්ද නම් හොඳට දැන් ඇහෙනවා පැරඩයිස් ගාව කැබ් කරලා ඊට පස්සේ ඉතින් හම්බුන මල්ලිගේ කින්නගේ දිම්බුගේ ටෙන්ට් එක අපේ ටෙන්ට් එක නම් හාපැත්තේ තියෙන්නේ අතට මේ පොඩි හොට් චොකලට් එකක් ගහන ගමන් බිස්කට් එකක් කාලා දැන් මෙහෙම මේ දැන් විතර නෑවෙ නෑ බොඩි එක තමයි හොදගත්තේ මේ ඔහොම ගලිය අපිට කෑමත් හදලා තව කට්ටියක් ආවා ඒ කට්ටිය මේ අතන එහා පැත්තේ තන ඒ කව මේ ආපු කට්ටියක් තුන්දෙනෙක් කොළඹ මේ කැම්ප් කරන් ඉන්නවා තව කට්ටිය ගෙනව කියලා කිව්වා කට්ටිය නම් මෙතන තාවේ නෑ ගොෂත් දාගත්ත වශයෙන් සනීපයි අවුලක් නැහැ. දැන් ඔහම රැට නූඩල්ස් කන්න තියෙන්නේ. හර්ෂ නූඩල්ස් අපේ සමස් ගෝ තමයි රෙකමන්ඩ් කරලා පෙරවල් දැක්කම කපන් ආවා. ඒ ටික කපලා අරගෙන රැට කෑම දැන් හදලා තියලා කතාට වැඩි කාලා මොහොත පොඩ්ඩක්. එහෙම පොඩ්ඩක් කැලට් එක දාන්න ප්ලෑන් එක තියෙන්නේ. අලම හිතුවේ පාන්දරම ගමන පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. වැඩේ කරගෙන යන්න ඕන. අපි බැලුවේ මෙහෙම කොහොම කෑදිව්වා. අපි දිමුතු try කරනවා දැන් සෑහන වෙලාවට ගිනිවලයක් ගහන තාම සෙට් උන්නේ නැහැ ගිනිවලේ සහස් නම් ගිනි තාම good morning දැන් වෙලාව කිව්වා අපද 6යි කාලයි අපි නැගිට්ටේ 5:00 පායිකාට වගේ අපි නැගිට්ටා නැගිටලා අපි පොඩි චොක්ලට් අපේ මෝල්ඩ් පානිය දීලි වෙලා දැන් ප්ලාස්ටික් හදන්න ලෑස්තික තමයි ඉන්නේ අපි මල්ලි කරන විදිහේ මොඩ පිට කටේ ડોක්කමෙන්ට් අපි තමයි ඉස්සෙල්ලාම නැගිට්ටේ. මෙතන ඊරණ ගොඩක් කට්ටිය හිටියා අතන කොල්ල 15ක් විතරලා උඩ ගියා කැම්ප් කරන්න අපි දැන් පාලා හිටියේ. අද දැන් ඉතින් කොහොමද මෙතන ඉක්පන්දා වැටි කර කරලා තමයි දැන් හිටියේ. ඉතිරිපා කරනවා තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ප්ලෑන් එක විතරක් තිබුණේ නැහැ. අපි කොහොමද අපේ මේ යානේ කොන්සර්ට් එක ඉදිරියට කියලා තුන්නේ දෙවියන් තියෙන යාන් බල සපරින් දාගත්ත සාස්ත්‍ර. පොඩ සපරින් දාගත්ත නේ ඇවිල්ලා. සපරින් දාගත්ත අපිට දාගත්ත පොඩ්ඩක් ඇවිල්ලා අපි දැන් පැරඩයිස් හල්ලින්ද උද වැට්ටි ඉවර කරලා ඉවරලා මේ ආයි ගාන දැන් පටන් ගත්ත විතරයි පොඩ හිතුවට අපිට පරක් වුණා මේ ගමන පිටත් දැන් දඬවත් අපි පහුලා තියෙන්නේ සමෙක් මේක තාපහු ලොකු කන්දක් මේ නගින්න තියෙන්නේ මේක ගිහිලා කෙලින්ම සෙට් වෙන්නේ රත්නපුර පාරේ මහගෙදරින් බහරට තමයි මම හිතන්නේ මේ පාර ගිහලා සෙට් වෙන්නේ අපිට ටික දුරක් යන්න දෙනවා අපි හිමීට ගිහලා බලමු පත්ත කොහොමද කියලා සිරිපාදේ කන්ද දැන් තමයි ඔන්න හොඳටම පේන්න ගත්තේ මේ කොහොම පැහැදිලිවම උඩ බලුව එහෙම මෙතෙන්ට පේනවා හැබැයි තාම අපි මේ ඉස්පොත් කන්ද පාමුල තමයි ටික ටික යනක මං ඉන්නේ මං හිතන ගිහිල්ලා කිව්වාගේ රත්නපුර පාරෙන් මැදට තමයි මැදට කියන්නේ මහගිරිතම් විහාරේ තමයි අපි මේ දෙහන කන්ද මුක්කොත් පාරෙන් ගිහිල්ලා සෙට් වෙන්නේ අර නායකී කාලේ කොහොමද පේන්න පොඩක් ඉන්න බලන්න
සූම් කරලා බලන්න. ඒ තියෙන මං හිතන්නේ නායකයෙ පිටකට ගොත් පේන්නේ ඔව්. අපි දැන් මේ කොහෙද ගියා? පැරඩයිස් වලින් දැන් බැහැලා දැන් සිරිපත කන්ද පේන මානෙට මම ඉන්නේ. තුන්දෙනා පොඩ්ඩක් මේ දෙන්න පොඩ්ඩක් පහුවෙලායි මම දැන් අපි ඇවිල්ලා පොඩ්ඩක් ආයි දැන් ඉස්සරහ තියෙන බාතිය දොල වදිදොල ගාට බැහැලා ඊට පස්සේ ආයි සිරිපත කන්ද තමයි නගින්න තියෙන්නේ. ඒ කන්ද නම් කන්ද මේ පේනවනේ පිටින් කන්ද. ඔය තියෙන සිරිපත කන්ද. අපි දැන් මෙතන ඉන්නේ. තා කොහොමරි පැය දෙකක විතර වන්දන පැය කමාර ගවණක් තියෙනවා. ඒකත් අපි හිමිට නගිමුකෝ. දැන් මේ අපි ආවිල්ලා ඉන්නේ බාතිය දොල ගාවට. ඉන්න දොල. මේ පැත්තට තමයි කන්ද නගින්න තියෙන්නේ. පොඩි ටෙස්ට් එකක් අරගෙන කට්ටිය. දැන් ආපහු කන්ද තමයි නගින්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන දැන් කෙලිම කන්ද නගින්න තියෙන හතර නේ. ආ සිරිපත කන්ද අපි නගින්න උතර නේ කෙලිම. දැන් කෙලිම අපි නගින්නේ සිරිපත කන්ද තමයි නගින්නේ. නැගලා ඉවරලා කෙලිම මහගේ දිරින් දැන් හරියෙන් තමයි අපි පඩිපෙළට මේ සෙට් වෙන්නේ. තා කොහොමද පැය එකමාරක දෙක ගමනක් තියෙන කියලා අපේ අන්තර මරිලන් කියන්නේ. මේකට නගිමු හිමිට. කන්ද නම් කොහොම සරයි. දැන් අපි නගින්නේ සිරිපත කන්ද නගින්නේ. ගමනක් ටිකක් හිමින් තමයි. මේ පේනවනේ. ඒක නිකන් හංසක 60කට වගේ ඉන්නේ කන්ද. නගින්න. පොඩ්ඩක් අවුවක් තියෙනවා සරයි. ඊට අවුවට නැහැ. ඒ වුණාට මේ අල්ගිනන් එද්දි ඔව් තිබ්බෙම නැහැ කියන ලොකු වාසියක් තිබ්බේ නැහැ. ඒක නම් පොඩ්ඩක් දැන් ඊටලා අවුසරකට තියත් දැනනවා. පූර්ණිම මේ උඩ කැල නායකලට පහළ දැන් බැලුවම පේන්නේ. මේක තමයි මේ නායකලට තියෙන මහගිර තමයි හින්දා හරිය දැන් මම හිතන්නේ. මේක තමයි නායකලට තියෙන්නේ මේ පහළටම බලන්න අර මේ බලන්නේ ඔක්කොම පොලිතින් තියෙන්නේ. කොච්චර තරම් කුණුගොඩ මේකට ගෙනල්ලා දෙගෙන කට්ටිය. තාමත් කන්ද නගින්න ගමන් දැන් වෙලාව 11:00 දෙල්ලා මායි හංසන මල්ලි පොඩ්ඩක් හිටලා ඉන්නවා. අර දෙන එනකන් චරිතුයි. සාස්ත්‍රයනක මේ හරිනම් සෑහෙන්න අමාරු වෙන්න. මේ පතුරු අසෙන් රින්ගගෙන බඩ ගාගෙන වගේ තමයි එන්න තියෙන්නේ. දෙමුතු නම් ගිහිල්ලා හොයාගන්නවත් දැන් මං හිතන්නේ. ඉන්නේ ෆෑන් ෆ්ලෑෂ් වගේ මිසින් වෙලා. අර දෙනත් තනද. චරිත් අපි රැඳලා ඉන්න එන්න. දැන් චරිත් එක්කන කුණු හarp කියාගෙන බැලගෙන තන්නේ යකෝ වතුර දී බෝතලයක් අක් දීවන් තොප් එක් මන්ට යනද කියලා මොකද වතුර ටික දෙයි මයි ගාව. අහන්න දෙයක් නැහැ කෙලින්ම. ඒකට අරුවර සහස්‍රය බලන්න ඕනේ අවුරුදු 25යි 26යි. හරිද? කාන්සේ විතර දැන් කවල් ගන්න ඉතුරුලා තියෙන්නේ. මේ ක්‍රෑම්ප් එක ආපු කාලේ ක්‍රෑම්ප් ආවද ඒකද මේක දිව පෑගෙන අතර ගාතේ දාගෙන චරිත් බලහන්කෝ ඒකට සුපිරි වැඩක් ආ. ඊට පස්සේ මේ සහස්‍ර අයින් කළා මේ චරිත් වා පර්මනන්ට් මෙම්බර් කෙනෙක් එන්න ඕනේ මේ ටීම් එකේ. හරියන්නේ නැහැ. ඒක ටිකක් තේමු තමයි. එන්න චරිත් එන්න. දැන් සමන ඊට පස්සේ අරක ඒ අපි ආපු සිරිපාරක්ෂිතේ කඳු දෙක පේන්න පාස් කරන්න. මේ අපි ආපු සිරිපාරක්ෂිතේ කඳු දෙක හංසන මල් කියන අර පැත්තේ මොනවද තියෙනවද? ඒ පැත්ත ගාඩ් මෝර් මස්කෙලි පැත්ත. රයිට් ගාඩ් මෝර් මස්කෙලි පැත්තට. අපි ආවේ අතනින්. ඔය මීදුමෙන් වැහිලා තියෙන්නේ. ආතනින් තමයි මේ පැත්තට පැන්නේ. ඒ කියන්නේ ওই මීදුම වැහිච්ච පැත්තෙන් තමයි අපි මේ පැත්ත. මේ පැත්තට ආවේ. අපි රත්කන්ද බවද අපි ආපු. මේ රත්කන් තමයි වැහිලා තියෙන්නේ. අර වලාකුළු තියෙන්නේ. වලාකුළු දෙම වැහිලා තියෙන්නේ. හරියටම අපි මැදින් තමයි මේ පැත්ත. රයිට්. අපි ඒ කන්ද නැගලා තමයි මේ පැත්තට ආවේ. හරියට අර පැත්තෙන් ආවේ. අපි තැන්නේ ආවේ දැන් සීතල ගුල පාස් කරලා තන්නාව නේද? ඔව්. ඒ තන්නා මෙන්න මේ ටික. මෙන්න මේ ටික තන්නා. ඔය පේන්නේ. සීතල කන්දේ. සිරිපා කන්දේ. අන්තිම හරියට නැගින ගමන් ඉන්නේ. අතන උඩ. ඒ හදත්තේ. ඉන්නේ නේද? පේනවා. හඳලා තියෙනවා. ඒක පොඩ්ඩක් කැලේ වැඩි. ඒ බොහොම ලස්සනට මුළු බෑග්ග්‍රවුන්ඩ් එකම පේන අර පේන්නේ දැනට සමහර කන්ද තමයි අර පේන්නේ. මේ පිටිපස්සෙන් අපි අවුරත් කන්දේ මේ ටික ඔක්කොම පේනවා මේ පැත්තේ. බලමු සිරිපා කන්ද පේනවද කියලා. ඒ උඩ පේන්නේ සිරිපා කන්ද. 12 කාලෙ විතර වෙලා පොඩ්ඩක් රස්නෙත් එක්ක එච්චර අමාරුවක් නැහැ. එන්න පුළුවන්. ඔමයන් පොඩ්ඩයි මේ තියෙන්නේ සිරිපා කන්ද. කන්දේ මේ ළඟම ගමන් තියෙන්නේ. ඔව්
මෙතන තා පොඩ්ඩයි බොහොම පොඩ්ඩයි තියෙන්නේ ඉතින් අපි අපිට ටික ඔක්කොම වයිඩ් ඇන්ගල් එකක් දාලා ටික අන්තිම කැල්ල පාචුට්ටයි මේක නගිමු මේ අන්තිම හරිය එන උඩ පළුව පේනවා දැන් හොඳට අන්තිම කැල්ල තා පොඩ්ඩයි ඉගෙනින්න අපුර පාරේ ඒ තියෙන්නේ මහගිරි දඹ එලින්ම අපි ආවා එතන මහගිරි දඹ පටිබෙලිය මෙතන ඉඳන් මේ පොඩ්ඩ දුරයි කෙලින්ම සිරිපාදට අපි මහගිරි දඹ නගින ගමන් එතන ඇවිල්ලා පොඩ්ඩයි මෙතනින් ඉඩාඩි දෙකේ දුර උඩ මළුවට දැන් වෙලාව 1:10යි අපි හිතුවලා පොඩ්ඩක් බරක් වුණා මොකද හිමීට නේද පොඩ්ඩක් චාය රොඩයක් ගත්තා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා අපිට මල්ලේ ටික දෙමු හම්බුණා ඉතින් අපි දැන් ආපු ඒ කට්ටියත් එක්ක මොකද්ද මෙතන උඩට ඉල්ලෙමු මේ ඒකට එක්ක නම් උඩට රකින්න ඔහම දැන් උඩ බලුට ආව 1:40 වෙලාව සාස්ත්‍ර පාදින්න එන්නක අපි මල්ලේ ටිකයි අපි කට්ටියයි එන්ට ගන්න අපි බඩු ටික දෙලහට එක්කෙනෙක් හම්බෙලා බෑග් දෙයක් මෙයාට දාලා යවනවා දැන් 1:40යි තරි බ්‍රෝ ඉන්නවා ඊට පස්සේ 1:40යි දැන් මෙතන ඉතින් බඳුන් ටික කට් කරලා අපි එම හැටන් පැත්තෙන් ආයි කරුණා කරනවා පහලට හරි කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම සිරිපමලුව හඳ උදාගෙන බහින්න පටන් ගත්තා දැන් වෙලාව 2යි අපි හැටන් පැත්තෙන් දා බහින්නේ අපේ බෑග් එකක් නම් යවුවා අපි අනිත් පල්ල දෙන්නත් එකතරම් බහින්නකම අපි දැන් මෙහෙම හිමීට පහළට බහිනවා බලමු අපිට කී වගේ වෙද්දි බහින්න පුළුවන් ඒද කියලා දැන් මේ හැටන් පැත්තෙන් බහින්නකම කාරේ අර දෙන්න නම් කොහෙද තාම පේන්නේ නැහැ කොහෙද කියලා ටිකක් දුර බැහැලිනේ අනේ තව සෑහෙන බහින්න තියෙනවා ඒ පැත්තේ මේ පහළල සාම විහාරේ පේන්නේ තා ටිකක් එහයින් පේනවද නායකීප් කැලලත් ආරගෙන නායකීප් ටික නායකීප් පැත්තත් පේනවා මම චරිත ලෙනකම් මෙතන පොඩ්ඩක් පහළටලා බලන් ඉන්නවා බහින්න නම් ඉක්පිට පුළුවන් එච්චර අවුලක් නැහැ ටෙට කරලා බෑ ගන්න නම් පුළුවන් Casa hacer en el